සුබ දවසක් ඔයාලා හැමෝටම යෝධ ටිප්ස් YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා ප්‍රශ්නයකට විසඳුමකුත් එක්ක. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් මම මේ ෆේස් එක ගැන සහ බොඩි එක ගැන දෙකම කතා කරන්නේ. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් ඒකේ රිසල්ට් එකක් එන්න පරක්කු වෙනවා කියන එක. ඉතින් ඒ නිසා මම හිතුවා මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ගෙදරදී හදා ගන්න පුළුවන් දෙයක් කියලා දෙන්න. මේක ඔයා කරපුවාම ඔයා ස්කින් එකට පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකකින් රිසල්ට් එක ගන්න ඉක්මන් කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක මට හිතෙන විදිහට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. මොකද ගොඩක් දෙනා මගෙන් අහන ප්‍රශ්නයකට තමයි මේ උත්තර දෙන්න හදන්නේ. මම මේක ගැන විශේෂයෙන්ම කතා කරන්න හිතුවේ මම මේ වෙනකොට ඔයාලා දන්නවා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් සේල් කරනවා. එතකොට මගේම නිෂ්පාදනය යනවා. එතකොට ගොඩක් අය මට මැසේජ් කරලා අහන දෙයක් තමයි අක්කේ මම මෙච්චර කාලයක් ගොඩක් ප්‍රොඩක්ට් යූස් කරලා තියෙනවා. හැබැයි මට ඒ වගේ රිසල්ට් නැහැ. රිසල්ට් එන්නේ පරක්කුයි. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ අයට මම පුළුවන් විදිහට උත්තර දෙනවා හැමෝටම. මගෙන් අහන දේවල් වලට මම පුළුවන් විදිහට මම දන්න දේවල් වලින් ඔයාලට උත්තර දෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා වීඩියෝ එකකින් එනම් තව කට්ටිය ඉන්නවා මේ ගැන මේක මේ ප්‍රශ්නේ තියෙන. ඉතින් ඒ හින්දා මම හිතුවා වීඩියෝ එකක් අරගෙන එන්න ඕන කියලා ඔයාලට. ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරපුවාම ඒකෙන් රිසල්ට් එකක් එන්න පරක්කු වෙන ප්‍රධානම හේතුව තමයි අපේ මේ සමේ මැරුණු සම කියන එකක් තියෙනවා. මේ මැරුණු සම අපේ ස්කින් එකේ රැඳිලා තිබුණාම අපි ඒකට උඩින් ප්‍රොඩක්ට් යූස් කරපුවාම ඒකේ රිසල්ට් එක එන්නේ පරක්කුයි. මොකද අපි ගන්න ප්‍රොඩක්ට් එක මේ මැරුණු සම උඩින් තමයි ගන්නෙ. එතකොට රිසල්ට් එක එන්නේ පරක්කුයි. ඒ නිසා අපි කරන්න ඕනේ සතියකට දවසක් හෝ දෙකක් ස්ක්‍රබ් කරන එක. ස්ක්‍රබ් කරපුවාම අපේ මැරුණු සම ඉවත් වෙලා අපේ මේ තියෙන ස්කින් එක මතුවෙනවා. එතකොට මැරුණු සම ඉවත් වුණාට පස්සේ අපි ගන්න ක්‍රීම් එක අපේ තියෙන සමට මැරුණු සමට නෙමෙයි. එතකොට අර රිසල්ට් එක ගන්න ලේසි වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා ඔයාලට මේ මම කියලා දෙන ස්ක්‍රබ් එක ඔයාට ගෙදරදීම හදාගන්න පුළුවන්. ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම හැමදාම ඔයාලට කරගන්න පුළුවන්. කියන්නේ පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් තමයි කියලා දෙන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ ස්ක්‍රබ් එක හදාගන්නේ කියලා. අනිත් දේ තමයි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න කලින් මට ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න කලින් ඔයාගේ ස්කින් එකේ ගොඩක් ඇක්ටිව් පිම්පල් තියෙනවා නම් ඔයා ඒ පිම්පල් කඩලා ඒක නිකන් සාමාන්‍ය තුවාල වෙලා වගේ තියෙනවා නම් ඒ වගේ ස්කින් එකකට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න එපා. කොයිම වෙලාවකවත් ඒ නිසා ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන එහෙම ස්කින් එක ඒ තියෙන පිම්පල් ටික අඩු කරගන්න එක. ඒ පිම්පල් ටික අඩු කරගෙන ඉවර වෙලා තමයි ඒ අර ඇක්ටිව් පිම්පල් ටික ඉවත් කරගත්තට පස්සේ තමයි ඔය ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න ඕනේ. ඒක විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ. මොකද මගේ වීඩියෝ එක දැන් බැලුවට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පිම්පල් තියෙන කෙනෙක්ට ස්ක්‍රබ් කරන්න. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නේ ඇක්ටිව් පිම්පල් තියෙනවා නම් පිම්පල් කඩලා තුවාල වෙලා තියෙනවා නම් ස්ක්‍රබ් පාවිච්චි කරන්න එපා. බොඩි එකට පාවිච්චි කරන්න පුළුවන්. ෆේස් එකට පාවිච්චි කරන්න එපා. ඉතින් ඔයාලා දකින්න ඇති ස්ක්‍රබ් එක හදාගන්න විදිය මම ඒකට ඇඩ් කරගත්තා සුදු සීනි. ඔයාලට පුළුවන් නම් ඒකට බ්‍රවුන් සුගර් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා සීනි එකතු කරගන්නකොට ගොඩාක් ලොකු කැට සීනි එකතු කරගන්න එපා. මේ තියෙන ස්ක්‍රබ් එක හදාගත්තු එක තව කලවම් කරලා ඉවර නැහැ. පොඩි කැට සීනි එකතු කරගන්න. මොකද අපේ ස්කින් එකට පාවිච්චි කරන නිසා ලොකු කැට වලින් ස්ක්‍රබ් කරන්න ගියාම අපහසුයි අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ස්ක්‍රබ් එක හදාගන්නකොට මේ පොඩ්ඩක් පොඩි කැට සීනි එකතු කරන් ලොකු කැට සීනි තියනවා නම් එක පාරක් වගේ බ්ලෙන්ඩ් කරලා අරගන්න. ගොඩාක් බ්ලෙන්ඩ් කරගන්න එපා පිටි වෙන්නම. එහෙම කරගන්න. ඊට පස්සේ මම මේකට තව එකතු කරගත්තා කස්තූරි කහ. සාමාන්‍යයෙන් මම කස්තූරි කහ ගොඩාක් දේවල් වලට එකතු කරගන්න. මොකද කස්තූරි කහ කියන්නේ අපේ සම පැහැපත් කරගන්න උදව් කරන දෙයක්.
සමට ගොඩාක් හොඳ දෙයක් කස්තුරි කහ කියන්නේ. ඉතින් මම නිතරම මගේ ෆේස් පැක් වලට ස්ක්‍රබ් වලට පාවිච්චි කරන දෙයක් තමයි කස්තුරි කහ කියන්නේ. ඒ වගේම කොෆි විශේෂයි. මම ගොඩක් දේවල් වලට කොෆි පාවිච්චි කරනවා. අර කියනවා වගේ අපේ සම පැහැපත් කරගන්න ගොඩාක්ම උදව් කරනවා මේ කොෆි. ඒ හින්දා මේ ඊට පස්සේ මම මේක මේ මිශ්‍ර කරගන්න එකතු කරගත්තා එඬරු තෙල් වෙනුවට ඔයාලට පුළුවන් ඔලිව් ඔයිල් එකතු කරගන්න. එතකොට තව එකතු කරගන්න පුළුවන් පිරිසිදු සුදු පොල් තෙල් නැත්නම් මේ වගේ එඬරු තෙල් එකතු කරගන්න පුළුවන්. මේ දේවල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. මේක මේ විදිහට හදාගෙන ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් අර කල් තියාගන්න පුළුවන්. කියන්නේ මේක ඉවර වෙනකම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් සතියකට දවසක් දෙකක් වගේනේ. මේක නම් එක් සතියකට එක දවසක් පාවිච්චි කරපුවාම ඇති මේ ස්ක්‍රබ් එක. එතකොට ඔයාලට මේක ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කඩෙන් ස්ක්‍රබ් එකක් අරගන්න එපා කියනවා නෙමෙයි මම. ඔයාලට පුළුවන් ඉතින් ගෙදරදීම මේ වගේ ඔයාගේ අතින් මේ ස්ක්‍රබ් එකක් හදාගෙන පාවිච්චි කරන්න. මේකේ රිසල්ට් එකත් ඇත්තටම ගොඩක් හොඳයි. මේ වගේ බොඩි ස්ක්‍රබ් හදාගන්න විදිය මම ඊට කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා ඔයාලට. ඉතින් ඒ වගේම තමයි මේ බොඩි ස්ක්‍රබ් එකත් ඔයාලට හොඳම රිසල්ට් එක ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරලා බලන්න. මේක පාවිච්චි කරන විදිය දැන් මේක මේ විදියට හදලා ඔයාලට පියනකින් වහලා තියාගන්න පුළුවන්. ශීතකරණේ දාන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ඔයාලට තැනක තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම පාවිච්චි කරනකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද පාවිච්චි කරන්න කියලා. ගොඩක් අය දන්නවා බොඩි ස්ක්‍රබ් කොහොමද පාවිච්චි කරන්න කියලා. ඔයා මේ ස්ක්‍රබ් එක සතියකට එක දවසක්නේ පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරන දවසට සාමාන්‍යයෙන් ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ ස්කින් එක හොඳට වතුර වලින් තෙමා ගන්න. තෙමා ගත්තට පස්සේ මේ ස්ක්‍රබ් එකෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන ඒක මෙහෙම අපේ ස්කින් එකට දාලා මේ වගේ රවුම් මතට හොඳට ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය මේක දැන් අපි දාලා තියෙනවා කොෆි දාලා තියෙනවා කස්තුරි කහ ඒ දේවල් අපේ ස්කින් එකට ටිකක් ඇබ්සෝබ් වෙන්න සාමාන්‍ය විනාඩි 5ක් විතර ස්කින් එකේ තියලා තියන්න. එතකොට මේකේ රිසල්ට් එක වැඩියෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගාන ක්‍රීම් වර්ග ගාලා බලන්න. මම කියනවට මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන ගමන් ඔයා පාවිච්චි කරන ක්‍රීම් වර්ග පාවිච්චි කරලා බලන්න. අනිවාර්යයෙන්ම හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා ඔයාලට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරලා. ඉතින් අර ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නයකට උත්තරයක් තමයි මේ ස්ක්‍රබ් කරන එක. ගොඩක් ප්‍රොඩක්ට් පාවිච්චි කරපුවාම රිසල්ට් එකක් නැති අපේ මැරුණු සමට උඩින් අපි ප්‍රොඩක්ට් පාවිච්චි කරන නිසා. ඉතින් මැරුණු සම ඉවත් කරගන්න එක තමයි විශේෂම දේ. මැරුණු සම ඉවත් කරගන්න එක තමයි විශේෂම දේ. ඒ නිසා ඔයා මේ විදිහට try කරලා බලන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි තවත් මතක් කිරීමක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ලස්සනට නිරෝගීව සම පැහැපත්ව තියාගෙන යන්න මාත් එක්ක එකතු වෙන්න. සම පැහැපත් කරන නිෂ්පාදන ගොඩක් තියෙනවා මගේ ගාව. ඔයාලට පුළුවන් lip balm මේ වගේම glow serum VIP night cream body lotion මේ වගේ හැම දෙයක්ම මගෙන් අරගන්න. ලස්සනට සම පැහැපත්ව තියාගන්න. විශ්වාසයෙන් කියන ගොඩ දෙනා එකපාරක් ප්‍රොඩක්ට් එකක් ගත්තත් අනිවාර්යයෙන්ම දිගටම ගන්නවා. මේ වෙනකොට ගොඩාක් පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ඉතින් ඔයාලට පුළුවන් කලින් වීඩියෝ එකේ මම මගේ නිෂ්පාදන ගැන කිව්වා. ඒකටත් මැසේජ් ගොඩාක් දාලා තිබ්බා මගේ WhatsApp එකට. ඉතින් thank you ඔයාලා හැමෝටම. ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. අනිවාර්යයෙන්ම try කරන්න. මේක try කරලා බලලා ඔයාලා කොහොමද කියලා රිසල්ට් එක කියන්නත් වෙනද වගේ අමතක කරන්න එපා. මගේ වීඩියෝ දිගටම බලන්න. මාව subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්. bye.